ඔයාලා පළතුරු ආහාරයට ගන්නකොට ශ්‍රීනි මිශ්‍ර නොකර ස්වභාවික විදිහටම ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ මොකද දන්නවද? ඔයාලා බලාපොරොත්තු වන පෝෂණය ඒ විදිහටම ශරීරයට ලැබෙන්නේ ස්වභාවික විදිහට ගන්නව නම්ම විතරයි. තව එකක්. සෑම විටම පළතුරු මිලදීලා ගන්නකොට වසවිස නැති නැවුම් කාබනික පළතුරුම මිලදී ගන්න උත්සාහ කරන්න. ඒකට හේතුව තමයි අපි අපේ ආදරණීයන්ට හොඳම දේ පමණක් දෙන්න ඕන නිසා. තව එකක් තමයි වෙළඳ පොලෙන් පළතුරු මිලදීලා ගන්නවට වඩා හොඳයි අපට අපේ ගෙවත්තෙන්ම අපිට ඕන කරන පළතුරු එකක් හෝ දෙකක්වත් වගා කරගෙන ආහාරයට ගන්න පුළුවන්. සමහර විටක අපි පළතුරු අනුභව කරනකොට රසය වැඩි කරගන්න ලුණු ස්වල්පයක්, දෙහි බිඳු ටිකක්, සීනි ටිකක් හැම එකතු කරනවා. නමුත් මේ එකතු කිරීම අපේ ශරීරයට අහිතකරයි කියලා අපි නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා පළතුරු වල තියෙන ස්වභාවික රසය ඒ විදිහටම ගන්න නම් පළතුරු වලට කිසිම දෙයක් මිශ්‍ර නොකර ආහාරයට ගන්නට ඕන.